හායි කොහොමද ඔයාලට මම BTC වල පොඩි BTC අප්ඩේට් එකක් පොඩ්ඩක් බලුවා ඇනලයිස් එකක්. BTC වල දැනට තියෙන මට්ටමත් එක්ක සාමාන්‍යයෙන් මෙන්න මේ 82යි 300 ගානට වගේ ඒරියා එකට ඕඩර් ෆ්ලෝ වලින් අපි බලපුවම මේ කියන්නේ මේ ඒරියා එකට වගේ වෙනකම් මාකට් එක එන්න ඉඩක් තියෙනවා. මෙතනින් මේ හරියට ඇවිල්ලා සමහර විට පුල් බෑක් එකක් යන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් මෙතනින් මාකට් එක මේ හරියේ ඉඳන් මේ ඒරියා එකට ඇවිත් පුල් බෑක් එකක් පහළට එන්න ඉඩක් තියෙනවා ලොකුවට. පුල් බෑක් එකක් ඇවිල්ලා උඩට හෝ පහළට යන්න පුළුවන්. කොහොමත් මාකට් එකේ පුල් බෑක් එකක් තියෙනවා ළඟ එන්න. හරිද? එහෙමත් නැතිනම් එහෙම නැත්නම් මේ හරියේදී පොඩ්ඩක් විතර මෙහෙම දීලා මේ හරියෙන් මේ විදිහට පෙන්නලා මාකට් එක ඩිරෙක්ට්ම පහළට යන්නත් ඉඩක් තියෙනවා. මේ විදිහට වුණත් පහළට එන්න පුළුවන්. මේ හරියට ඇවිල්ලා වගේ පොඩි පුල් බෑක් එකක් දීලා අපව කොහොමත් මාකට් එකේ මේ ලොකුවට පුල් බෑක් එකක් තියෙනවා. හරිද? ඒ කියන්නේ කොහොමත් BTC එක පොඩ්ඩක් සෙල් එකක් ඇවිල්ලා තමයි ආපහු යන්නේ. ඒක නිසා සාමාන්‍යයෙන් 82ට වගේ එන්නත් පුළුවන්. මොකද BTC දැන් සෑහෙන දිගට එක දිගට බයි වෙන නිසා පුල් බෑක් එකක් තියෙනවා ළඟම. කොහොමත් මේක පුල් බෑක් එකක් එනවා. අපි දන්නේ මේ සාමාන්‍ය ඇවරේජ් ප්‍රයිස් එක තමයි තියෙන්නේ. මේ හරියට ඇවිල්ලා ඩිරෙක්ට්ම එක්කෝ බයි වෙන්න පුළුවන්. හැබැයි කොයි වෙලේ හරි පුල් බෑක් එකක් ඇවිල්ලා යන්නේ. කොයි වෙලේ එයිද කියන එක අපි හරියටම කියන්න බෑ. ඔය වගේ BTC සහ ගොඩක් ගෝල්ඩ් කොයින් ඕන එක ඇනලයිස් අපිට බලා ගන්න පුළුවන්. අපේ ඒ පබ්ලික් ගෲප් එක තියෙනවා. ඔයගොල්ලන්ට ඕන නම් පබ්ලික් ගෲප් එකට ජොයින් වෙන්න පුළුවන්. අපේ ගෲප් එකේ දැනට ඉන්නවා ඔයගොල්ලන්ට රික්වෙස්ට් එකක් දාන්න පුළුවන්. මේ හැම රික්වෙස්ට් එකම ගන්නෙත් නැහැ. රික්වෙස්ට් අපිට දැනට තියෙනවා. මේ කියන්නේ හැමෝම ගන්න නැත්තේ බොරුවට ෆේක් රික්වෙස්ට් තියෙනවා. එක බොරුවට එනවා. අපේ 365ක් විතර වගේ ඉන්නවා මේ වෙද්දි මෙම්බර්ස්ලා. මේ සම්පූර්ණ මේ channel එක free. මේක ඔයගොල්ලෝ ඕන කෙනෙක්ට රික්වෙස්ට් එකක් දාලා ජොයින් වෙන්න පුළුවන්. මම link එක දාලා තියන්නම් පහලින්. ඊට අමතරව අපේ ඕනනම් මෙන්ටර් ක්ලාස් තියෙනවා. batch 1 batch 2 batch 3 ඔය තුනම තියෙනවා. ඒකේ දැනට batch 2 එකයි batch 3 එකයි තමයි යන්නේ. batch 1 එකේ ඉවරයි. ඒක සාමාන්‍ය කියන්නේ ප්‍රොෆෙෂනල් මට්ටමෙන්ම කාට හරි ට්‍රේඩ් කරන්න සම්පූර්ණ ඉගෙන ගන්න ඕන නම් එහෙම කෙනෙකුට ඒ වගේ chance එකක් ගන්න. ඒ කියන්නේ සම්පූර්ණ ප්‍රොෆෙෂනල් විදිහට ට්‍රේඩ් කරන්න කැමති කෙනෙක්ට එහෙම වුණත් එන්න පුළුවන්. ඒක පොඩ්ඩක් ඔයගොල්ලන්ට දැනුවත් කරේ කැමති කෙනෙක් කවුරු හරි ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට අපි ඕඩර් ෆ්ලෝ ගැන හැමදේම ගොඩාක් අපේ මේ WhatsApp group එක, එතකොට YouTube channel එක තියෙනවා, එතකොට Facebook group එක තියෙනවා, TikTok එක තියෙනවා. මේ හැම එකේම free ඔයගොල්ලන්ට උගන්වනවා. ඔයගොල්ලන්ට කැමති දැනටත් මේ පේනවා pool එකක් අපි දාලා තියෙන. මේ සතියේ තුලත් අපි free zoom එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකටත් ඔයගොල්ලන්ට join වෙන්න පුළුවන්. මේ වගේ හරියට order flow පාවිච්චි කරලා order flow tools පාවිච්චි කරලා trade එකක් analyze කරගන්නේ කොහොමද? හරියට analyze එකක් ගහන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. කැමති හැමෝම link එක මම පහලින් දාලා තියෙනවා. WhatsApp group එකට join වෙන්න. ඔයාලටත් පුළුවන් මේ retail concept වලට හැමදාම trade කර ඉන්න නැතුව හරියට කොහොමද trade එකක් analyze කරන්නේ, order flow වලින් කොහොමද market එකේ buyers ලාගේ sellers ලාගේ pressure එක කොහොමද, buyers ලාද market එකේ ඉන්නේ, sellers ලාද market එකේ ඉන්නේ වැඩිපුර කියන දේ අනුව තමයි ඇත්තටම මේ ඕනම market එකක් කියන්නේ යන්නේ buy ද වෙන්නේ sell ද වෙන්නේ කියන එකට වැඩිපුරම බලපාන ප්‍රධානම සාධකය තමයි buying pressure එකද වැඩි, selling pressure එකද වැඩි. buying orders කොච්චර තියෙනවද, selling orders කොච්චර තියෙනවද, market එකේ aggressive වෙලා තියෙන්නේ. කියන්නේ බලය අරගෙන තියෙන්නේ buyers ලාද sellers ලාද. එහෙමත් නැත්නම් market එකේ මේ වෙලාවේ ඉන්නේ කවුද? වැඩිපුර ඉන්නේ buyers ලාද sellers ලාද? ඔන්න ඔය වගේ දේවල් ටිකක් හරියටම ඕගොල්ලොන්ට ඉගෙන ගත්තොත් මේ order flow පාවිච්චි කරලා ඇත්තටම පුළුවන් හොඳ ගේමක් ගහ ගන්න.
එහෙම ට්‍රේඩ් කරලා ප්‍රොෆිට් කරන අය ඇත්තම කතාව 105ක් 10ක් ඉන්නේ. ගොඩාක් අය ඉන්නෙම ඒ කියන්නේ ගොඩක් අය ඉන්නේ මොකද කියන්නේ රිටේල් කන්සෙප්ට් එක. ඒ කියන්නේ රිටේල් කන්සෙප්ට් වලින් ඉතින් ඇත්තටම ලොස් පැත්තේ තමයි ගොඩක් අය ඉන්නේ. ඇත්තටම මාකට් එකක් ඇනලයිස් කරන්න බෑ chart එකක් ඇඳලා එහෙම ඒ වගේ නිකන් අර හැමෝම කරන මොකද ඒකට කියන්නේ හැමෝම ඉන්න පැත්තේ හිටියොත් ලොස් පැත්තට තමයි යන්නේ. පොඩ්ඩක් වෙනස් විදියට ඉතලා වෙනස් දෙයක් ඉගෙනගෙන සාර්ථක දෙයක් තර්කානුකූල දෙයක් ඉගෙනගෙන ගේම් එකක් ගහන්න ඔයගොල්ලෝ try කරන්න. එහෙම කරොත් ට්‍රේඩින් වලින් ගේම් එකක් ගහන්න පුළුවන්. ගේම් එකක් ගහලා තියෙන නිසා ගොඩක් කරන්න පුළුවන් කියලා දන්න නිසායි කියන්නේ. ඔයගොල්ලෝ try කරන්න. ඔයගොල්ලන්ට පුළුවන්. හරි එහෙනම් අපේ Crypto Legend art group එකට කැමති අය join වෙන්න. හැමෝටම good night. ජය වේවා. Good luck traders.